හොඳයි සුබ උදෑසනක් වේවා. මේ ඒ වගේම මොරටුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස පත්වෙච්ච ප්‍රභාෂිනී වික්‍රමසිංහ මහත්මිය අපිට පුරෝගාමියා වෙනුවෙන් මේ සම්මුඛ සාකච්ඡාව සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම පළමුව අහන්න තියෙන ප්‍රශ්නේ දෙවනුවට දාලා දෙවනුව තියෙන ප්‍රශ්නයක් අහනවා. මොකද මේක එහෙම ඇහුවම තමයි මට ඉතුරු ප්‍රශ්න ටික අහගෙන යන්න ඕනේ. මොකද්ද දන්නවද මේ ප්‍රශ්නය? මම දන්නවා ඔය පුටුවට ආපු හැම කෙනෙක්ම අද නගන චෝදනාවක් තමයි මට නගරාධිපතිතුමා වැඩ කරන්න දුන්නේ නැහැ. මට බලය දුන්නේ නැහැ. මම අහනවා ඔබතුමියලාගේ ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජනබලවේගයේ තුලත් එහෙම ගැටීමක් තියෙනවද? එහෙම නැති කතන්දරයක් තියෙනවද? වැඩ කරන්න දෙන්නේ නැද්ද? කරන්න දෙනවද කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ. ඔව්. මෙහෙමයි. ඔබතුමා කියපු කතාවත් අපිත් ඉතිහාසයේ අපිට හිටපු අයගෙන් අහන්න ලැබුණෙත් ওই කතාවම තමයි. හැබැයි අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ ජාතික ජනබලවේගයේ විදිහට මෙතන අපේ පුද්ගලික ප්‍රතිරූප ගොඩනගා ගන්නවත් නගරාධිපතිතුමා විදිහට නගරාධිපතිතුමාගේ පුද්ගලික ප්‍රතිරූප ගොඩනගා ගන්නවත් උපනගරාධිපතිනිය විදිහට මගේ ප්‍රතිරූප ගොඩනගා ගන්නවත් නෙමෙයි. අපි අපේ එකම අරමුණ තමයි මහනගර සභාවකින් වෙන්න ඕන සේවය ජනතාවට ඒක උපරිම මට්ටමින් හොඳ මට්ටමින් ජනතාවට කරලා දෙන එක තමයි අපේ අරමුණ නගර සභාව විදිහට. ඉතින් ඒකෙදී නගරාධිපතිතුමා අපිට අපේ සම්පූර්ණ නිදහස අපිට දීලා තියෙනවා. අපි කොහොමද ජනතාවට වැඩ කරන්න ඕනේ? අපි මොනවද ජනතාව වෙනුවෙන් කරන්න ඕනේ? ඒ සියලු කටයුතු වෙනුවෙන් අපිට ස්වාධීනව අපේ කටයුතු ටික කරගෙන යන්න උපරිම අවස්ථාව අපිට හදලා තියෙනවා. හොඳයි. ඒ වගේම ඒ කියන්නේ ඔබතුමියට කිසියම් දෙයක් ඕන නම් සාකච්ඡා කරලා ඒක කරගැනීමට බාධා පැමිණීමක් නැහැ. එහෙමනම් මට පළවෙනි ප්‍රශ්නෙට යන්න පුළුවන්. මේමයි දැන් ඉතිහාසය තුල දකින්නකොට මොරටුව මහනගර සභාවේ කාන්තාවක් නියෝජ්‍ය නගරාධිපතිනිය වෙච්ච පළවෙනි වතාව. එතකොට ඔබතුමියට මම විශ්වාස කරන අන්දමට පූර්ණ යුතුයකමක් තියෙනවා මොරටුවේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය සැලසීම. ඒ වෙනුවෙන් ඔබතුමිය මේ වෙනකොට බොහොම කෙටි කාලයක් දැනට මේ වෙනකොට හා ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙන පියවර මොනවද? මෙහෙමයි. අපි දැන් මොරටුවේ ඉන්න ජනගහනය සාමාන්‍යයෙන් රටේ ජනගහනයෙන් 51% කාන්තාවෝනේ. ඉතින් ඒගොල්ලෝ මුහුණ දෙන යම් යම් අපහසුතා අරුබුද ගණනාවක් තියෙනවා. දැන් මොරටුව ගත්තත් අපි නාගරික ප්‍රදේශයක්. එතකොට අපේ කාන්තාව ගොඩක් රැකියාවල නියුතු වෙන ඒත් එක්කම ගෙදර දොරේ කටයුතු ටිකක් කරගෙන ජීවත් වෙන කොටසක් ඉන්නේ. එතකොට විශේෂයෙන්ම ගත්තොත් අපේ මොරටුවේ ඉන්න ගොඩක් කාන්තාවන්ට ප්‍රශ්නයක් තියෙනවා. තමන් රැකියාවට යනකොට තමන්ගේ දරුවව තියලා යන්න හොඳ සුරක්ෂිත ස්ථානයක් නැති එක තියෙනවා. දිවාසුරකුම් මධ්‍යස්ථාන වගේ ඒවා සුරක්ෂිත තැන් නැති ප්‍රශ්නයක් ඇත්තටම තියෙනවා. එතකොට අපි මහනගර සභාව විදිහට මේ වෙනකොට මැදිහත් වෙලා ඉන්නවා වඩා හොඳ දිවාසුරකුම් මධ්‍යස්ථාන. ඒක ඇත්තටම කාන්තාවකට මම හිතනවා අතිශයින්ම වැදගත් කටයුත්තක්. ඒ නිසා මේ වෙනකොටත් අපි මේ පිළිබඳව හිතලා සොයිසපුර හදලා තියෙනවා දිවාසුරකුම් මධ්‍යස්ථානයක්. කාලයකට කලින් තිබුණා. නමුත් පසුගිය කාලේ ඒක ක්‍රියාත්මක වුණේ නැහැ විවිධ හේතු මත. ඒ නිසා මේ වෙනකොට අපි ඒකට අදාළව ඒ කටයුතු ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි කරන දේවල් කාන්තාව දැනුවත් නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා දැන් එතනට අපේ දරුවන්ව යොමු කරලා කාන්තාවන්ට තමන්ගේ ආර්ථික පැත්තෙන් යම්කිසි කටයුත්තකට නියැලෙන්න අවස්ථාව අපි හදලා දීලා තියෙනවා. ඒ වගේම තමයි අපි රජයක් විදිහට ගත්තොත් එහෙම මේ වෙනකොට ගමේ දුප්පත්කම තුරන් කරලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා ප්‍රජාශක්ති. එතකොට මේ ඒකත් එක්ක අපි අපේ මොරටුව ප්‍රදේශයේ අපි ගත්තොත් එහෙම අපි වැඩිපුරම උත්සාහ කරනවා මොරටුවේ ඉන්න කාන්තාවන්ට ඒගොල්ලන්ගේ ආර්ථිකයට යම්කිසි හැකියාවක් දෙන්න ආර්ථිකය ගොඩනගා ගන්න යම්කිසි වැඩසටහනක් කරන්න අන්න අර කියන ප්‍රජාශක්ති වැඩසටහන උපයෝගී කරගන්නත් අපි මේ වෙනකොට අවස්ථාව හදලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි ගම්වල කාන්තා සමිති ගොඩනගලා තියෙනවා. ඒ කාන්තා සමිති හරහා මේක අපි ඇත්තටම අපි පහුගිය කාලේ දේශපාලනයේ දැක්කා මොකක් හරි දෙයක් කාන්තාවක්ට කරනවා නම් තමන්ගේ නමින් පදනමක් හදාගත්තා.
ඒ කියන්නේ අපි හිතමුකෝ ප්‍රභාෂිනී පදනම. එහෙම පදනම් හැදුවා. ඒ කියන්නේ අපි නෙමේ කලින් හිටපු අය එහෙම පදනම් හදලා Tamanගේ දේශපාලන හිතවතුන්ට විතරක් මේ අවස්ථාව දෙන්න කටයුතු කරා. ඒක අපි ඉතිහාසයේ දැක්කා. හැබැයි අපි දේශපාලන පක්ෂයක් විදිහට කිසිම තැනක අපි පදනම් හදලා නැහැ. ඒකේ කිසිම දේශපාලන ભેදයක් නැහැ. කියන්නේ පොහොට්ටු වෙන්න පුළුවන්, සජබ වෙන්න පුළුවන්, NPP වෙන්න පුළුවන් මේ ඕන කෙනෙක්ට අර කාන්තා සමිතියට එන්න පුළුවන්. ඒගොල්ලන්ගේ දේශපාලනය අපි තකන්නේ නැහැ. කොට එයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා Tamanගේ ජීවනෝපායට යම්කිසි අත්වලක් සපයා ගන්න අපි කරන ව්‍යාපෘති හරහා. ඉතින් එහෙම අවස්ථා අපි හදලා තියෙනවා. ඒ වගේම අපේ මොන්ටිසෝරි විශාල ප්‍රමාණයක් අපි මොරටුව මහනගර සභාව විදිහට කරගෙන යනවා. ඇත්තටම නොමිලේ කරන මොන්ටිසෝරි පද්ධතියක් තමයි මොරටුව මහනගර සභාවෙන් කරන්නේ. පෞගිය කාලේ ඒවට තිබුණ සැලකිල්ල බොහොම අඩු එකක් තිබුණේ. නමුත් දැන් අපි මහජන උපයෝගීතා කමිටුව, මහජන උපයෝගීතා කාන්තා කමිටුවෙන් විශාල පරිශ්‍රමයක් දරනවා මේ මොන්ටිසෝරි ටිකට දරුවෝ වැඩිපුර ඒක රාශී කරගන්න. මොකද සමහර වෙලාවට අම්මලාගේ හිතේ තියෙනවනේ පොඩි වෙන එකක් තියෙනවනේ. ඒ නිසා අම්මලා හැමතිස්සෙම කැමති ප්‍රයිවට් ඒවට දරුවෝ යොමු කරන්න. ඉතින් අපි මොරටුවේ කාන්තාවෙන්ගෙන් ඉල්ලීමක් කරනවා, විශේෂයෙන් අම්මලාගෙන් ඉල්ලීමක් කරනවා. අපි ඉතා හොඳ ගුණාත්මක මොන්ටිසෝරි පද්ධතියක් ඕගොල්ලන්ගේ දරුවන්ට තිලින කරමින් ඉන්නවා. ඉතින් ඒකත් එක්ක එකතු වෙන්න ඒ අවස්ථාවත් අපි දීලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් සෞඛ්‍ය පැත්තෙන් පිරිසිදු කිරීම පැත්තෙනුත් අපි ලොකු වැඩ කොටසක් කරනවා. මේ හැමදේම මම හිතනවා විශේෂයෙන්ම දැනෙන්නේ සමාජයේ කාන්තාවට. මොකද මදුරුවෙක් දෂ්ට කරලා දරුවෙක්ට රෝගයක් හැදුනොත් ඒකිනුත් පීඩාවටපත් වෙන්නේ ගෙදර තාත්තට වැඩිය අම්මා. ඒ නිසා ඒ සියලු දේ සම්බන්ධයෙන් අපි විශේෂ සැලකිල්ලකට ලක් කරලා මේ වෙනකොට වැඩසටහන ක්‍රියාත්මක කරමින් ඉන්නවා. හොඳයි. ඔබතුමිය මේ විස්තර කරපු දේවල් තුල මෙන්න මෙහෙම දෙයක් මතුවෙනවා. ඇත්තටම දැන් ඔබතුමිය කතා කරනකොට බොහොම හිතවත්, බොහොම මානුෂිකයි කියන එක හැඟෙනවා. නමුත් මේ සමාජයේ දෘෂ්ටිවාදයක් හදලා තියෙනවා. ඔබතුමියලා හැමතිස්සෙම පක්ෂයේ අය විතරයි, මේ අයට විතරයි එන්න පුළුවන්. මේ සමාජෙත් ඒක තියෙනවා. දැන් අපි හිතමු කාන්තාවක් අන්නද්ද සමිතියක් තියෙනවා කිව්වම ආපෝ ඒකට ගිහිල්ලා වැඩක් නැහැ. ඒකට මේ එන්නේ ඔක්කොම ජාතික ජන බලවේගයේ අය. මේ වගේ දෙයක් මේ ගම්වල තියෙනවා. එතකොට මේකට ඔබතුමිය මොකක්ද කියන්නේ මේ කාන්තාවන්ට? මේවා ගැන කල්පනා කරන්න එපා. ඕගොල්ලෝ ඕන කෙනෙක් එන්න ඕන කියන එක කියුණා. ඒක තව ටිකක් ඔබතුමියගේ වචන වලින් ප්‍රකාශ කරොත්. මෙහෙමයි. දැන් අපේ රටේ තියෙන මිනිසුන්ගේ මානසිකත්වය ඇතුලේ අපි දකිනවා හැමතිස්සෙම මිනිස්සු බලන්නේ දැන් Tamanගේ හිත දන්නවනේ Taman කාටද ඡන්දෙ දුන්නේ එහෙම කියලා එකක් දන්නවා. එතකොට එයාලට හැමතිස්සෙම හිතෙනවා අපිව මේ නොසලකා හරි දැන් අපි එතනට ඡන්දෙ දීලා නැහැ. එහෙම එකක් අර ඒක අපිට වළක්වන්න බෑ. නම් එහෙම එකක් මිනිසුන්ට හිතෙනවා. නමුත් අපි අපේ පැත්තෙන් වැඩ හදනකොට අපි කිසිම වෙලාවක තෝරලා නැහැ මේ NPP, JVP නැත්නම් පොහොට්ටු නැත්නම් සජබ කියන මේක අපි ඇත්තටම කොහෙත්ම අපි ඒක තකන්නේ නැහැ. මොකද දැන් ඔබතුමාලා දන්නවා හොඳ ආකාරවම පහුගිය කාලවල රජයන් රැකියා දෙනකොට අපි දැක්කා විවිධ පදනම් යටතේ රැකියා දුන්නනේ. ඒ කියන්නේ Tamanගේ දේශපාලන හිතවතුන් වෙන්නමත් ඕන. ඒ മന്ത്രിතුමාගේ ලියුමට තමයි රැකියාව ලැබෙන්නේ. ඔන්න ඔහොම ප්‍රශ්න තමයි තිබුණේ. හැබැයි අද ඔයගොල්ලන්ට හොඳටම තේරෙනවා දැන් පහුගිය කාලේ ලොකු රාජ්‍ය සේවකයෝ ප්‍රමාණයක් රාජ්‍ය ආයතන වලට බඳවා ගැනීම කරා. හැබැයි කොතනකවත් අපි අපේ ඇමතිතුමාගේ හරි අපේ മന്ത്രിතුමියගේ හරි කිසිම කෙනෙක්ගේ ලිපියකට අපි රැකියාව දුන්නේ නැහැ. අපි රැකියාව දුන්නේ ඒ අදාළ කෙනාගේ සුදුසුකම් මොනවද? ඒ අර වෘත්තියට ඒ සුදුසුකම් ප්‍රමාණවත්ද? එහෙම බලලා තමයි රැකියාව දෙන එක කරේ. එතකොට අපි කරන හැම කටයුත්තකම මම දකිනවා අපි එහෙම දේශපාලන පදනමකින් රැකියාව කිසිම දෙයක් කරන්නේ නැහැ. දැන් දරුවෙක් ඉස්කෝලේකට දාගන්න ගියාම පහුගිය කාලේ අනිවාර්යයෙන්ම ගමේ മന്ത്രിගේ ලියුම ඕනනේ නේද? ජාතික පාසලකට දාගන්න යනවා නම් ගමේ മന്ത്രിගේ හරි ඇමතිතුමාගේ හරි ලියුම ඕනේ. හැබැයි දැන් එහෙම එකක් නැහැ. අපි කිසිම දවසක ලියුමක් දෙන්නෙත් නැහැ. සමහර වෙලාවට අපේ පාක්ෂිකයෝ අපිත් එක්ක තරහ වෙන අවස්ථාවලුත් තියෙනවා. මොකද අපිට ඒ ආණ්ඩුවෙන් කරගන්නත් බැරි වුණා. දැන් අපේ ආණ්ඩුව ඇවිල්ලත් අපිට කරගන්න බෑනේ. කොහොම චෝදනාවක් තියෙනවා.
නමුත් අපි දකිනවා අපි රටක් විදිහට පොදුවේ හිතන්නේ අපිට ඕනේ මේ සමාජයේ හැමෝටම එක හා සමානවම ජීවත් වෙන්න පුළුවන් අයිතිවාසිකම්. ඒ නිසා අපි කිසිම වෙලාවක කිසිම තැනකදී මේ දේශපාලනය පාවිච්චි කරන්නේ නැහැ විශේෂයක් කරලා. නිසා අපි අපේ පැත්තෙන් මිනිසුන් උපරිම සාධාරණීය ඉෂ්ට කරනවා. ඒ වෙනුවෙන් තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මොකද අපි මේ බලයට ගෙනාවේ මිනිස්සු ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා පහුගිය දේවල් නෙවෙයි අලුත් මාවතක මේ රට ගමන් කරන්න ඕනි කියලා. ඒ නිසා එහෙම හිතලානේ අපි මෙතෙන් ගෙනාවේ. ඒ නිසා අපි මේ අලුත් මාවතට අවතීර්ණ වෙලා තියෙන අපි මේ මාවතේ ගමන් කරමින් ඉන්නේ. තවදුරටත් ඉස්සරහටත් බලා ගන්න පුළුවන් වෙයි. අපේ පැත්තෙන් අපි ඉතා සාධාරණීය ගමනක් යමින් ඉන්නේ. හොඳයි. ඒ වගේම ඔබතුමිය දන්නවා දැන් මොරටුව වුණත් මත්ද්‍රව්‍ය උවදුර ඒ ආදි වශයෙන් දේවල් වලින් බොහෝ පරිහානියටපත් වෙලා තියෙන්නේ. මම අහන්නේ ඒ ගැන නෙමෙයි. මේ වගේම මම දකිනවා මේ කුඩා පවුල් ඒකක තුල කාන්තාව ඉතාම අපහසුතාවයටපත් වෙලා තියෙනවා මේ ශුද්ධ මූල්‍ය ණය ක්‍රමය නිසා. දැනට අපේ මොරටුවේ හැම ප්‍රදේශයකම මේ ශුද්ධ මූල්‍ය ණය ලබා දීම ඒවා අය කර ගැනීම තාමත් ඉතාම වේගෙන් සිද්ධ වෙනවා. දවසකට ගමකට 4-5 දිනක් ඇවිල්ලා මේ මුදල් එකතු කරනවා. එතකොට ඔබතුමියලා මම කියන්නේ මේවා මේ නවත්වන්න නීතිමය ලෙසින් නෙමෙයි. මේ පිළිබඳව ඒ කියන්නේ මිනිස්සු ණය ගන්නවා ඇතැම් අය සොයන් රැකියා කරන්න කියලා ණය අරගෙන වෙන දේවල් කරලා බොහෝ අමාරු වෙట్లా තිනවා. මේකට මොකක් හරි වැඩපිළිවෙලක් ඔබතුමියලාට හැකි ආකාරයෙන් කරන්න බලාපොරොත්තුවක් තියෙනවද? ඇත්තටම ඔව් අපි දකිනවා ඔක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපේ රට පුරාම තියෙන ප්‍රශ්නයක්. ඔකේ විශේෂයෙන්ම මේ ගොදුරු වෙලා ඉන්නේ කාන්තාව තමයි ඔකට ගොදුරු වෙලා ඉන්නේ. එතකොට අපේ පැත්තෙන් අපි කියන්නේ මේක ගලව ගන්න ඕනේ. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ තමයි ආණ්ඩුවක් විදිහට මැදිහත් වෙලා ඒ කාන්තාවන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්න යම් කිසි බලපෑමක් කරන එක. ඒකට ඒක තමයි මම අර මුලින් කිව්වේ අපි මේ වෙනකොට හැම ග්‍රාම සේවා වසමකටම අර දුප්පත්කම තුරන් කරලීමේ වැඩසටහනක් යනවා කියලා මම මුලින් කතා කරේ. ඉතින් ඕක හරහා අපි හිතනවා ඇත්තටම මේ වෙනකොට ඒකේ ප්‍රතිලාභ වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ කාන්තාවන්ට. මේක අපහු ණය ක්‍රමයක් නෙමෙයි. ඒගොල්ලන්ගේ ජීවිත ගොඩනගා ගැනීම වෙනුවෙන් හදන විශේෂ වැඩසටහනක්. මේකේ අපි ඇත්තටම ප්‍රජාශක්තියක හරහා පාරවල් හදන්න, බෝක්කු හදන්න මෙහෙම දාන්නෙත් නැහැ. මොකද අපිට ඕනේ ඇත්තටම මේ දුප්පත්කම තුරන් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි හිතනවා වැඩිපුරම ප්‍රමාණයක් මේකට කාන්තාව දායක කරගන්න එක හොඳයි. ඒ නිසා තමයි අපි හැම ග්‍රාම සේවා වසමකටම මේ වෙනකොට ලක්ෂ 20ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒක හරහා අපිට ඕමනාකම තියෙන්නේ ඔන්න ඔය කියන තැන් වලට කාන්තාවෝ යොමු වෙන එක වළක්ව ගන්න. දැන් සමහර සිද්ධීන් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒක අපස්සට අදින්න පුළුවන් කමක් නැහැ. අපේ පැත්තෙන් අපිට තියෙන්නේ නැවත එවැනි තත්ත්වයන්ට මුහුණ පාන්න සිද්ධ වෙන එක වළක්වන එක. ඒ වෙනුවෙන් තමයි අපි අර ක්‍රියාමාර්ගවලට දැනට යොමු වෙමින් තියෙන්නේ. හොඳයි. මොරටුවේ කාන්තාවන් වෙනුවෙන් ඔබතුමිය කැප වෙලා මේ දේවල් කරනවා. ඒ වගේම මම දැන් අහන්නම් සාමාන්‍යයෙන් පොදුවේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් මේ වෙනකොට ඔබතුමියලාගේ කාලයත් එක්ක ඒක සංසන්දනය කරන්න බෑ. නමුත් මේ වෙනකොට ඔබතුමියලා චෝදනා කරපු දූෂණ කියපු අයට දැන් නැවත කරලියට බැහැලා ඔබතුමියලාට චෝදනා එල්ල කරන තත්වයකට එන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට මේ ගැන මොකක්ද කියන්නේ? ඒ කියන්නේ ඔවුන් නොයෙක් චෝදනා ඉදිරිපත් කරනවා. එතකොට ඔබතුමියලා තව මේ ප්‍රශ්නේම මම ඔබතුමියට කතා කරන්න ඉඩ දෙන්නම්. ඔබතුමියලා නිකන් කයිවාරු ගහනවා විතරයි, බොරු කියනවා විතරයි. මේ ආදි වශයෙන් චෝදනා ගොඩක් එල්ල වෙනවා. මේ සියල්ල කැටි කරලා නෑ, එහෙම නෑ. අපි මෙන්න මෙහෙමයි වැඩ කරන්නේ කියන තැනට ඇවිල්ලා ඔබතුමිය කොහොමද මේවට උත්තර දෙන්නේ? ඔව් මෙහෙමයි. ඔබතුමා කියපු කතාව ඇත්ත. දැන් අපි දැක්කනේ අර මේක හිටපු බොහෝ අයව අපි දැක්කා. ඒකට ඒගොල්ලෝ කොහොමද ජීවත් වුනේ කියන එකත් අපි දැක්කා. ඒකට ඇත්තටම ඒගොල්ලෝ අරගෙන ආපු ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට අවසානයේ මේ ආයතනය ගත්තොත් එහෙම තනිකරම හොර ගුහාවක් බවට පත් වෙලා තිබුණේ. අපි නිකන් හිතුවොත් එහෙම මේකේ තිබුණ தත්ත්වය ගැන සේවකයෝ අපි දන්නවා ප්‍රසිද්ධ කතා තියෙනවා. ආමියනවා, නේවියනවා, ඔහොම ප්‍රසිද්ධ කතා තියෙනවා. ඉතින් අන්න එහෙම සේවකයෝ පිරිසක් එක්ක තමයි අපිට මේ එහෙම සේවකයෝ පිරිසක් අනිත් පැත්තෙන් ගත්තාම අවුරුදු 25කට විතර කලින් ගත්ත යන්ත්‍ර සූත්‍ර
ගොඩක් ඒවා දි รา පත් වෙලා අද හදනවා හෙට කැඩෙනවා. කොහොම තත්ත්වයක තමයි මේ ආයතනය අපි බාරගත්තේ. එහෙම බාරගත් එක අපි දැක්කා අපි ගම් වලට යනකොට ඒ ගම් වල කානුවක් සුද්ධ කරලා නැහැ අවුරුදු මට කියා ගන්න තේරෙන්නේ නැහැ ඉතිහාසයේ කවදාද ඒව සුද්ධ කරලා තියෙනවද කියලා. මිනිස්සු අපිට කියන්නේ අවුරුදු 10ක 15කින් මේ කානුවකට බැහැලා නැහැ. එහෙම කියලා තමයි කියන්නේ. අපි දැක්ක ගම් වතුරේ මුළු මොරටුවම යට වෙනවා. එවැනි තත්ත්වයක් තිබ්බේ. හැබැයි අපි මේකට ආවට පස්සේ අපි සේවකයොත් එක්ක කතා කරා මේ තත්ත්වය වෙනස් කරගන්න ඕනි කියලා කතා කරා. සේවකයෝ බොහෝ පිරිසක් අපිත් එක්ක එකඟ වුණා. ඒගොල්ලෝ දැන් අර මේ වැඩ නොකර හිටපු පිරිසක් වැඩ කරන තත්ත්වයට පත් කරගන්න අපි ලොකු වෙහස මහන්සියක් අපිට දරන්න සිද්ධ වුණා. එතකොට අපි ඒ සේවකයෝ දවසකට වැඩ කරන අයත් උදේ 11ට එනවා, දවල් 12ට ඕෆ් වෙනවා. කොහොම තත්ත්වයක් තිබුණේ. හැබැයි අපි දැන් ඒ තත්ත්වයන් වෙනස් කරලා ඒගොල්ලන් එක්ක හොඳ සුබදතාවයක් ගොඩනගා මේ අපි මේ මහා ලොක්කෝ යාලසේ එහෙම එකක් නෙමෙයි. අපිත් ඒගොල්ලොත් එක්කම මේ වැඩේ කරන්න ඕනි කියලා අපේ മന്ത്രി කණ්ඩායම සහ නගරාධිපතිතුමා සහ අපි හැමෝම එකතු වෙලා මේකට ලොකු වෙහෙස මහන්සියක් අරගෙන අද තත්ත්වය ගොඩක් අපි වෙනස් කරලා තියෙනවා. ඔබතුමා ගිහින් බලන්න මේ පහුගිය වැහි කාලය ගත්තොත් එහෙම මොරටුවේ ගම් වතුරෙන් යට වෙච්ච තැන් බොහොම අඩුයි. කොටසක් තිබුණා මම ඒක පිළිගන්නවා. නමුත් අර කලින්ට වඩා ගොඩක් අඩුයි. අපි කාණු පද්ධතිය සුද්ධ පවිත්‍ර කරා නේද? එහෙම ලොකු වැඩ කොටසක් අපි මේකේ කරා. හැබැයි ඒ ඔක්කොම අපිට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අර මං කලින් කියපු පරණ යන්ත්‍ර සූත්‍ර ඒවත් එක්ක වැඩ කරන එක ලේසි නෑ. නමුත් දැන් අපි ඒවත් හදාගෙන අලුතින් නැවත අපිට යම්කිසි ප්‍රමාණයක් අපි රජයේ පැත්තෙන් ඉල්ලලා තියෙනවා. අපිට ඒ පැත්තෙන් යම්කිසි සහයෝගයක් ලැබෙන්න නියමිතව තියෙනවා. ඉතින් ඒවත් එක්ක මේ චෝදනාව ඉදිරිපත් කරන අයගේ උවමනාවන් තියෙනවනේ. මේක ඇතුලේ ඒගොල්ලෝ නීතිවලට හිර වෙනවා, ඒගොල්ලන්ට නඩු වැටෙනවා. මෙහෙම ප්‍රශ්න තෝගයක් තියෙනවා. ඉතින් උසාවි යන්න හෙට අනිද්දාට මට යන්න වෙනවා කියලා හිතනකොට ලොකු බයක් ඒගොල්ලන්ට දැනෙනවා. ඒ බයත් එක්ක අර වගේ කතා සමාජය පුරා පතරවන එකක් තියෙනවා. ඉතින් මම ජනතාවගෙන් ඉල්ලනවා බොරුවට තවත් රැවටෙන්න එපා. මොකද ඒගොල්ලෝ ඕගොල්ලන්ව දීර්ඝ කාලයක් තිස්සේ රැවට්ටුවා. ඕගොල්ලන් මේ ඕගොල්ලන්ට සේවය කරන එකක් ඒගොල්ලෝ කරේ නැහැ. යම් කිසි දේවල් ටික කරන්න ඉන්න බෑනේ කරනවා. නමුත් ඇත්තටම බදු මුදල් ජනතාවගේ බදු මුදලින් ජනතාවට වෙන්න ඕන සේවය උනේ නැහැ. අපි දන්න මහනගර සභාවක් කියන්නේ සාමාන්‍යයෙන් මිනිසෙකුගේ උපතේ ඉඳන් විපත දක්වා මැදිහත් වෙන්න උන ආයතනයක්. නමුත් ඔබ කල්පනා කරලා බලන්න ඔබේ උපතේ ඉඳන් විපත දක්වා පෞද්ගලික පාලකයෝ මැදිහත් වුණාද? ඔබේ බදු මුදලට සාධාරණයක් ඉෂ්ට වුණාද? ඒක කල්පනා කරලා දැන් තත්ත්වය ගැන හිතනකොට ඔබට හිතා ගන්න පුළුවන් මේ කියන කතා නේ විපක්ෂයේ අය මරණවිය කරන චෝදනා ඒවා පිළිගන්න පුළුවන්ද නැද්ද කියන එක ජනතාව තීන්දුව කරයි. හොඳයි. අදට අපි මේ සම්මුඛ සාකච්ඡාව නවත්වනවා. මොකද ඇත්තටම අපිට මේ කාලය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. නමුත් තවත් දිනක මේ වගේ ප්‍රශ්න කිරීම හැබැයි ටික අපිට මේවා මිනිසුන් කියන දේවල් එක්ක ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඔබතුමීට නැවතවරක් මම බොහොම ස්තුතිවන්ත වෙනවා. පුරෝගාමියා වෙනුවෙන් ඉදිරිපත් වෙලා මේ සම්මුඛ සාකච්ඡාව ලබා දීම පිළිබඳව. බොහොමත්ම ස්තුතියි.